කමඨාණක් දීලා තිබුණා. ඒ තමයි විදර්ශනා කරන භාවනා යෝගියා නාමයක් රූපයක් අඳුන ගන්නවා කෙසේ වෙතත් තමන්ව ඉස්සලා අඳුන ගන්න ඕනේ. නාමය රූපේ තීරණය වෙන්නේ තමන්ගේ මනසට සාපේක්ෂව. මේ ඔක්කොම සිතේ ප්‍රශ්නනේ. නාම රූප කොයිද තියෙන්නේ? හිතේ. කෙලෙස් කොයිද තියෙන්නේ? හිතේ. දුක තියෙන්නේ කොයිද? හිතේ. සතුට කොයිද තියෙන්නේ? ඒකත් හිතේ. ඉපදීම ඒකත් හිතේ. එතකොට මේකේ හිතේ ප්‍රශ්නයක්. එනනම් මේ හිතේ ප්‍රශ්නේ විසඳන්න විදර්ශනා භාවනා යෝගියෙක් නිකන් නෙමෙයි විදර්ශනා භාවනා යෝගියෙක් ඉස්සෙල්ලාම තමන්ව දකින්න ඕනේ. මේ ටෝච් එක පේනවද කොහොමද? ටෝච් එක පේනවද? කාගේද ඒක? ඒ ටෝච් එක කාගේ වංශයේද? කාගේද? ඒක හොඳ ටෝච් එකක් නේද? දැන් මේ නාමයේ රූපේ දැක්කාම ඔබ වහන්සේ දැක්කද? මේක නම් රුපියල් 3000 ගානක එකක් නේද? මේක තෙල්ලංග, මේක ඔරිජිනල් එකක්. මේක ජර්මන් එකක්. මේ එකක් එනවා නේද ඔබට? ඒක තමයි මම. අර නාමයේ රූපේ දකිනකොට ඒ නාමයේ රූපයත් එක්ක ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, පටිඝයක්, උඩඟුකමක්, ආංකාරකමක්, ඉතුවක්කාරකමක් මොනවාරි එකක් මතුවෙනවා නම් ඒ මතුවෙන දේ මම. නාම රූපේ නාමයේ වෙනවා, රූපේ වෙනවා. ඒකත් එක්ක මතුවෙච්ච කෙලෙසේ මම වෙනවා. මේ ටික පැහැදිලිද? දැන් ඔබ වහන්සේ තමන්ගේ රූපේ දිහා බලන් ඉන්නවා. නේද? තමන්ගේ රූපේ දිහා විදර්ශනා කරනකොට භාවනා යෝගියෙකුට සාමාන්‍ය කරුණු හතරක් සරලව තේරෙනවා. කරුණු හතරක් තියෙනවා. ඒ කරුණු හතර ගොඩාක් අයට දවසට දෙකකට තේරෙනවා. ඒක තේරුණා කියලා කියන්නේ මෙයා සංසාරේ විදර්ශනා වඩලා තියෙනවා. එයාට විදර්ශනා වැඩෙනවා. එයා සුදුසු විදර්ශනා වඩන්න. ඔබ වහන්සේට දැනුණ කරුණු හතර මොකද්ද? මම අහන කාරණේ ඒක නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතරමා භූතයට සම්බන්ධ නෙමෙයි විදර්ශනාව කියන්නේ. විදර්ශනා භාවනා යෝගික විදර්ශනා කරනකොට ඒ සතරමා භූතයට සාපේක්ෂව කාරණා හතරක් යට වැටෙනවා. ඒ කාරණා හතර වැටහුනොත් විතරයි ඉදිරියට යන්න පුළුවන්. ජීයර් දැම්මොත් විතරනේ ඉදිරියට යන්නේ. ස්ටාර්ට් වුණාට වැඩක් නැහැ. ඒ වගේ තමයි. පළවෙනි කාරණාව තමයි භාවනා යෝගියා තමන්ගේ ස්වરૂපයේ මත සිත පීඨවනකොට දැන් තමන්ගේ ස්වરૂපයේ මතකයි මගේ ඇදරුව මෙන්න මේ විදිහට කියලා මේ මතකේ ඉන්නවා ඕනිසියේ. ඉන්නකොට ඒ රූපයේ පිළිබඳව එයාට යම්කිසි මානසිකත්වයක් හැදෙනවා. එහෙම සත්‍යයක් ඉන්නවාය, නිර්මාණයක් තියනවාය, වස්තුවක් තියනවාය, ඒ වැනි ඇඩතලයක භෞතික හෝ මොනවාරි එකක් තියනවාය කියලා එකක් ඇඟෙනවා. වස්තුවක මානසිකත්වයක් එයා තුළ එනවා. දැන් අපි මොනවාරි දැක්කාම ඒ රූපයට වඩා ඒ වස්තුව දැනෙන්නේ. අන්න ඒ වගේ වස්තුවක ස්වභාවයක් එයා තුළ දැනෙනවා. ඒක පළවෙනි පියවර. කාලයක් භාවනා කරගෙන ඉන්නකොට පැය 2ක් 3ක් 4ක් යනකොට දැන් එයාට රූපේ පේනවා, කය නෙමෙයි එයා ඉන්නේ. එතකොට එයාට දැනෙනවා යම් කිසි දෙයක් එයා මෙනෙහි කරනකොට ඒ සිත ඒක බවටපත් වෙනවා, මේ කයෙන් නිදහස් වෙනවා. ඇඟීම් වලට එයා වාල් වෙනවා. ඇඟීම් එයාගේ සිත ආක්‍රමණය කරනවා. එයාගේ රූපෙ දිහා බලන්නේ නැහැ. ඒ රූපෙ තියෙන්නේ මෙතන නෙමෙයි. ඒක වෙන තැනක. එහෙනම් මේ කයෙන් වෙන් වෙච්ච මානසිකව නිර්මාණය කරපු රූපයට අනුගත වෙලා. මේක තමයිලු ආපෝ ධාතුව හරහා යාට තේරෙන දෙවෙනි පියවර. එයාට මේම හිඳලා මෙතන මම ඉන්නවා කියලා හිතන්නත් පුළුවන්ලු. අතන ඉන්නවා කියලා හිතන්නත් පුළුවන්ලු. කණ්ණාඩියට කියලා හොඳට බලනවානේ මාගේ රූපේ බලලා ඇවිල්ලා වාඩි වෙලා මෙනේ කරනකොට මෙතන එක නෙමෙයි පේන්නේ. අර කණ්ණාඩියේ පෙනිච්ච එකලු. එතකොට එතනලු එයා ඉන්නේ. මේක වායෝ ස්වභාවයෙන් යට මේ සිත ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයලු. මේ සතරමා භූතයත් එක්ක මේ මනස මේ නාම රූපත් එක්ක සංචරණය කරනවා. එයා සංචාරයේදී නැමතනම ඇවිදින ඔයා. ඒ නාම රූප බවටපත් වෙනවා. ඒ විදියට ක්‍රියාත්මක වෙනවා. සිතේ ස්වභාවය. මෙන්න මේ තේජෝ ධාතුවටත් ඒ ආකාරයෙන්මයි.
හැම සිතවිල්ලක් බවටම එයාපත් වෙනවා. දැන් සිතවිල්ලෙන් එයා හලියෙක් මතක් වෙනවා. හලියා ඉන්නවද? සිත හලියෙක් උනානේ. එකපාරට රුවන්වැලි සෑය මතක් වෙනවා. රුවන්වැලි සෑය මෙතන තියෙන්නේ. නෑනේ අපි දිස්ත්‍රික්කෙ පිටනේ ඉන්නේ. නමුත් එයාට රුවන්වැලි සෑය ඒ විදිහටම පේනවා. ඒ කියන්නේ එයාගේ සිත ඒ මහා විශාල තූපේ බවට පත් වුණා. චෛත්‍ය බවට පත් වුණා. එහෙනම් මේ සිතට මේ චෛතසිකයට ඕනම විදියක ස්වરૂපයක් බවට පත් වෙන්න පුළුවන්. ඕනම දුරක් ගමන් කරන්න පුළුවන්. නතර වෙන්න පුළුවන්. ඇතිරෙන්න පුළුවන්. කලබල වෙන්න පුළුවන්. සංවර වෙන්න පුළුවන්. දකින්න පුළුවන්. දකපු දේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අසන්න පුළුවන්. අසන්න නැතුව ඉන්න පුළුවන්. අසපු දෙයට විවේචනය කරන්න පුළුවන්. ගැටෙන්න පුළුවන්. ඒ ඇසිච්ච දෙයට ගැටෙන්න නැතුව ඉන්න පුළුවන්. ඕනම එකක් මේ සිතට කරන්න පුළුවන් කියන එකට වැටෙනවා. මේ සිත කියන්නේ ඕනම එකක් කරන්න පුළුවන්. එහෙනම් මේ සිත ලව්වලා ඕනම එකක් කරවන්නත් පුළුවන්. මෙන්න මේ කරුණු හතර වැටුණොත් විතරයි යට විදර්ශනා වැඩෙන්නේ. පැහැදිලිද? ඔබ වහන්සේ දැන් මේ කාරණා ටික කිව්වා. ඔබ වහන්සේ විදර්ශනා වඩනකොට ඔබ වහන්සේ වැඩිවේ කොහොමද? හැමතැනම සිත දුවනවා. සිතවිලි ගලනවා. ශබ්ද ඇහෙනකොට ශබ්ද වලට කන යොමු වෙනවා. නේද? ඒ සිතවිලිත් එක්ක සිත දුවනවා. එක තැන තියෙන්නේ. අඩි සද්දයක් ඇහෙනකොට ටික සංවර වෙනවා. කවුරු හරි යනවා ලොකු සාන්නාංශය දන්නෙත් නැහැ. නිකන් බාල්දියක් පෙරලා ගන්න ඕනේ. මේ විදිහට සිත අර තියෙන පරිසරයෙන් රැකෙන්න, ආරක්ෂා වෙන්න, තමකම රැකගන්න එහෙමත් කරනවා. භාවනාව ඇත්තටම නිවෙන්න කරනවද? එහෙම නැත්නම් ගුරුවරයාගේ අවවාදයට කීකර වෙලා කරනවද කියලා අහුවා මොහොතට ගුරුවරයාගේ අවවාදයට තමයි කරන්නේ. ඒ භාවනාව තුළ ඒ විවේකය මම දැක්කේ නැහැ. භාවනා යෝගියා කොච්චර විවේකද කියලා කිව්වොත් භාවනා කරන්නේ නැතුව ඉන්න කිව්වම එයා හඬනවා. පොඩි කටියම හඬලා තිනවා මම දැකලා තිනවා. ඒ ආශ්‍රමේ කට්ටිය හඬනවා. දවස් 3ක් භාවනා කරන්නේ නැහැ. එයා හඬනවා. ඇයි? එයාට ඕන එකක් කරන්න දෙන්න පුළුවන්. බෑ භාවනා කරන්න නැතුව ඉන්න බෑ. ඒ තරම් ඒ භාවනාවට ඇබ්බැහි වෙලා නෙමෙයි. ඒ තරම් ඒ භාවනාව බවට පත් වෙලා යා. එයාට දෙන ලොකුම දඬුවම භාවනා කරන්න දවස් 3ක්. ඉතින් පුළුවන් තරම් සංවරව ඉඳලා භාවනා කරන්න අවසරය ගන්නවා යා. දැන් අපි භාවනා කරන්නේ උල තිබ්බා වාගේනේ. කොයි වෙලෙන් දන්න නැගිටිනවා. ඕ මම්බරනවා. ඕ මම්බර. අර වැඩේ මේක කොයි විදිහද? දැන් මේක භාවනාවක් නෙමෙයි මේක දඬුවමක් නෙමෙයි දීලා තියෙන්නේ. මේක දඬුවමක්. මේක භාවනාවක් නෙමෙයි. භාවනාව කියලා කියන මුළු ජීවිතේම උපරිම සතුටක් විඳින එකක් නේ. දැන් එහෙම එකක් නැහැනේ. බැරි ගියලා නෙන්නේ. භාවනා වෙලාව කිව්වම ඕම් ඔළුව කන ඕම් අර උලේ ඉන්න එපා දැන් ගිහිල්ලා. අර උලේ ඉන්න එපා. කොයි උලේද? පත්කටේ වාඩි වෙලා පරියන්ක උල තිබ්බා වගේ එකක් වෙලා තියෙනවා. භාවනාව නිදහසේ කරන්න ඕනේ. නිදහස්ව කරන්න ඕනේ. ඒක තුළ නිවීම පමණක්ම තියෙන්න ඕනේ. පටිගියක් තියෙන්න බෑ, ගැටීමක් තියෙන්න බෑ. හේතුවක් නිසා භාවනාවක් තියෙන්න බෑ. හේතුවක් නැති හේතුව නිසා භාවනාව කෙරෙන්න ඕනේ. බලාපොරොත්තු තියෙන්න බෑ. අදිස්ථාන තියෙන්න බෑ. ප්‍රාර්ථනා තියෙන්න බෑ. භාවනාව තමයි එකම ප්‍රාර්ථනාව. භාවනාව තුලමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. වෙනම ප්‍රතිපත්තියක් නැහැ. මෙන්න මේ සැබෑ තත්ත්වයට ආවොත් බොහෝ දුරට භාවනාව සාර්ථක වෙනවා. එහෙම නැත්නම් ඒවා තේරිලා හැදිලා එනවා. මේ මාර්ගේ කවදාවත් වැරදෙන්නේ නැහැ. කවදාරි තේරෙනවා. Tamanට වැරදුන අය තමන් මාන්නය මඩත්තු කරන අය, තමන් භාවනා යෝගී භික්ෂුවක් කියලා වටිනාකම දීගෙන ඉන්න අය, ඔක්කොම තේරිලා වැටහිලා ඒවට ලැජ්ජා වෙලා ඒව අදලා කරලා නිවැරදි වෙලා එනකොට ඉතින් ගුරුවරු ඔක්කොම ඉතින් අපවත් වෙලා පිරිනිවන් පාලා ඉතින් නෑ කවුරුත්. ඊටු ටික ආගන්න කවුරුත්ම නෑ. ඇයි අවුරුදු 25ක් ඕකනේ කරලා තියෙන්නේ. ඒසේව ඉක්මනට නිවැරදි කරන්න ඕනේ. කැමැත්තෙන් ඉන්න ඕනේ. ඒ භාවනාව තුළ ඒක තියෙන්න ඕනේ. භාවනාව වෙනුවෙන් තමයි භාවනා කරන්නේ. වෙන එකක් වෙනුවෙන් භාවනා කරන්නේ නැහැ. එහෙනම් එයා භාවනා නෙමෙයිනේ කරන්නේ. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න වේසක් නේද අරන්නේ. දැන් ඒම තමයි ගොඩක් භාවනා වෙලා තියෙන්නේ. කොහොමරි මම rahat වෙනවා කියන බලාපොරොත්තුවත් එක භාවනා කරනවා. ඒතර එයා භාවනා කරන්නේ rahat වෙන්න වෑයමක් දරනවා. ඒ වෑයමට එයා භාවනාව කියලා නමක් දීගෙන තියෙනවා. වැඩෙන්නේ නැහැ. දෙන්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ? ගන්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ? හරි. ඒක එක සමීකරණයක්. ඒක විශ්වයේ එක සමීකරණයක්. දෙන්න ඕනේ නම් ගන්න අරන් තියෙන්න ඕනේ.
එතකොටනේ දෙන්න පුළුවන්කම තියෙන්නේ. දෙන්න ඕන නම් ගන්න ඕනේ. ගන්න ඕන නම් දෙන්න ඕනේ. හරිද? ඊළඟ සමීකරණය මොකද්ද? දෙන්න ඕනේ නම් දෙන්න ඕනේ. දෙන්න ඕනේ නම් ගන්න ඕනේ නම් දෙන්න ඕනේ නම් හොඳට ආගන්න. දෙන්න ඕනේ නම් දෙන්න ඕනේ. දෙන්න ඕනේ. ගන්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ? දෙන්න ඕනේ නම් ගන්න ඕනේ. ගන්න ඕනේ නම් දෙන්න ඕනේ. හරිද? ඒක පළවෙනි සමීකරණේ අවුලක් නැහැනේ. ඒක පැත්තකින් තියන්න. ඒක පටවි මට්ටමේ සමීකරණයක්. දැන් අපි ආපෝ මට්ටමේ සමීකරණයක් කතා කරනවා. දෙන්න ඕනේ නම් දෙන්න ඕනේ. ගන්න ඕනේ නම් නෑ. දෙන්න ඕනේ නම් දෙන්නම ඕනේ. ගන්න ඕනේ නම් තුන්වෙනි එකක් කියන්නද? ලැබෙන දේ නොගෙන ඉන්න ඕනේ. ලැබෙන දේ නොගෙන ඉන්න ඕනේ. ගත්ත දේට මොකද කරන්න ඕනේ? අර ඔක්කොම ගියානේ. දැන් පැහැදිලිද? විදර්ශනා කරන භාවනා යෝගියා කෙනෙකුට තියෙන්න ඕනේ ප්‍රඥාව කොච්චරද කියලා. එයා මේ සමීකරණ වලින් තමයි ඔක්කොම දකින්නේ. විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? විදාහ දකින්නවා, විනිවිද දකින්නවා, නිදහස්ව දකින්නවා, නිවීමෙන් දකින්නවා. ගොඩාක් නිර්වචන දෙනවා. පැහැදිලිද? දැන් මේක දෙන්න ඕනේ. මේක දෙන්න ඕනේ කියලා හිතුවම හරිද? දුන්නාම හරිද? දුන්නාම හරි. දෙන්න ඕන නම් දෙන්න ඕනේ. ගන්න ඕනේ නම් ගන්න ඕනේ නම් ඒකත් දෙන්න ඕනේ. දැක්ක නේද වැරදිච්ච තැන? ඇයි? ගන්න ඕනේ කියන්නේ ආයි දෙන්න ඕනේ කියන තැනට එනවනේ මම. ගන්න ඕනේ නම් ඒකත් දෙනවා. ඕනේ නැහැ. ඒක එයා ළඟම තිබිච්චද? ගන්න ඕනේ නැහැ. ඒක එයා ළඟ තිබිච්චද? ඒක කවදාද එයාටමනේ මන් දෙන්නේ. දැන් ඔබ වහන්සේට කෙසෙල් ගෙඩියක් දෙන්න ඕනේ මට. ඒකට මං ගන්න ඕනේනේ. ගත්ත නිසා නේද කෙසෙල් ගෙඩිය දුන්නේ. දැන් ඔබ වහන්සේ කෙසෙල් ගෙඩියක් දෙනවා මට. ඒක මං ගත්තොත් මොකද වෙන්නේ? නැවත ඒක කවදාද මම ඔබ වහන්සේට කෙසෙල් ගෙඩිය දෙන්න එපායි. ඒ නිසා ඒ කෙසෙල් ගෙඩිය ගන්නෙ නෑ. ඒක දෙනවා. එයාටම දෙනවා. තියාගන්න. පස්සෙන්නවා තියාගන්නකො. ඒතර ඒ ගන්න දෙන ඉවරයි. ඒ විදිහට මේ විදර්ශනා භාවනා යෝගියා තුල ගනුදෙනුවක නිමාවකුත් තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔබ වහන්සේ විශ්වය ගත්තා. විශ්වයේ ග්‍රහලෝක මණ්ඩල ගත්තා. ඒකේ ග්‍රහයෙක් ගත්තා. ඒ ග්‍රහයාගේ භූමියට ගියා. ඒකේ ගහක් ගත්තා. ගහක අත්තක් ගත්තා. අත්තකින් කොළයක් ගත්තා. කොළයකින් සෛලයක් ගත්තා. සෛලයකින් අණුවක් ගත්තා. ඕම පරමාණුව කඩාගෙන යනවා අන්තිම ඔළුව අවුල්. එයි නිමාවක් තිබිලා නැහැ. විදර්ශනා භාවනා යෝගියෙකුට ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයගේ නිමාවලකින් සමීකරණ හතර හොඳට තේරිලා තියෙන්න ඕනේ. ඒතර එයා දන්නවා මෙතනින් යාට යන්නේ නැහැ කියලා. එතන එයා නවත්තනවා. සුද්ධාස්තකයට ගියාම එතන නවත්තනවා. සුද්ධාස්තකය හැදුනේ කොහමද? ඒ සුද්ධාස්තකයට හේතුව මොකද්ද කියලා හොයන්නේ නැහැ. සියලු කෙලෙස් නිරෝධානම එයා නිවන් දකින්නවා. ප්‍රාත් වෙනවා. හරි නිවන් දකින්නවා. නිවන ඇදුනේ මොනවා හේතුවෙන්ද? එහෙම කියලා අහන්නේ නැහැ. තේරුණාද? සතරමා භූතය ඒක රාශි වෙච්ච නිසා නාම රූප ඇදුනා. ඒකට වටිනාකම් ලැබුණා. මම ලෝභයට වුණා. මේ ටික ගවේෂණය වුණත් ඇති. සතරමා භූතය ඇදෙන්න හේතුව මොකද්ද? ඒක නිරෝධ කරන්නේ කොහොමද? එහෙම ගවේෂණය කරන්නේ නැහැ. ඒකට ඒක යාගේ සීමාවෙන් එහාට තියෙන එකක්. විදර්ශනා වඩන භාවනා යෝගියා ගොඩාක් තැන්වලදී දැනුවත් වෙන්න ඕනේ. ගවේෂණය කළ යුතු තැන් මොනවද? ගවේෂණය නොකළ යුතු තැන් මොනවද? කර්ම විශ්ය ගවේෂණය කළොත් මොකද වෙන්නේ? බොහෝ දුරට ඔබවහන්සේ මානසික ලෙඩෙක්නේ. බොහෝ දුරට මානසික ලෙඩයි. ඒ විශ්ය හැමතැනම පැටලෙන net එකක් වගේනේ. දැලක මාළු දැලක් වගේ. හැම ඈත්ම හැම එකින්ම සම්බන්ධයි. ඒක ගවේෂණය කරන්න බෑ. විශ්ව විශ්ය ඒකත් ගවේෂණය කරන්න බෑ. කෙලෙස් නිරෝධ කරන්න පුළුවන්. කෙලෙස් නිරෝධ කරන්න පුළුවන්. දුර්වලකම් අඩුපාඩු හදන්න පුළුවන්. හැබැයි නිවන ගවේෂණය කරන්න බෑ.
ඇයි? නිවන කියලා එකක් නැහැනේ. තිබුණත් ඒක නිවන නෙමෙයිනේ. නිවන් විසයත් එහෙම තමයි. දුක චතුරාර්ය සත්‍ය ගවේෂණය කරන්න පුළුවන්. හැබැයි නිර්වාණය ගවේෂණය කරන්න බෑ. ඒක නිවිච්ච කට්ටියට දැනෙන දැනීමක් විතරයි ඒක. ඒකට නාමයක් රූපයක් නැහැ. වටිනාකමක් නැහැ. ඒකට නිර්වචනයක් නැහැ. සසර කොච්චර දිගද? එහෙනම් අපි මුන්නට තාච්චි 500ක් අරගෙන එක 60ක් කිලෝමීටර් 100ක් යනකොට එක 60ක් දානවා. ඔය විදිහට දාගෙන ගියොත් ඉතුරු වෙන ප්‍රමාණය තියෙනවානේ. දිගයි පළලයි. අන්න ඒ පළලටයි ඊට පස්සේ මේ පැත්තට මන දාගෙන ගියොත් එන දිගයි අතරේ සමසතුරාශ්‍රය වගේ කොටුව හදලා ඒ කොටුවේ තියෙන පස් ටිකේ අණුවල ප්‍රමාණය තමයි සංසාරේ දිග කියලා කිව්වම එහෙම උදාහරණයක් ගන්න පුළුවන්. හැබැයි නිවනට උපමාවක් නැහැ. නිවනට උපමාවක් නිවනම තමයි. එතකොට ගවේෂණය කරනවා කියලා අනවශ්‍ය දේවල් ගවේෂණය කරලා ඔළුව අවුල් කරගන්නේ නැහැ. ඉතින් දේවල් ගවේෂණය කරන්නෙත් නැහැ. ඒක තමයි මේ සමීකරණ ටික හරියට දැනගන්න ඕනේ. මම ගවේෂණය කරන්නේ මොනවද? අන්න ඒක විතරයි ගවේෂණය කරන්නේ. ඇයි මම ගවේෂණය කරන්නේ? ඒක මම දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ හේතුව නිරෝධ කරන්න ඕනේ. මේක නිවැරදි කරන්න. ඒ නිසා මම මේක ගවේෂණය කරනවා. කොච්චරක් ගවේෂණ මට්ටම් දෙකක් ගවේෂණය කරනවා. එතනින් යාට ගවේෂණය කරන්නේ නැහැ. නිදාස් වුණා ප්‍රශ්න විසඳලා ඒකෙන් නැවතුවා. එහෙම නැතුව අණුවල පරමාණු වල එහෙම යටට යන්නේ නැහැ. විශ්වයේ ගිහිල්ලා ආලෝකවත් එහෙම යන්නේ නැහැ. කර්මය හැමදේම කර්මය. මොකවත් නැත්තම් ඒකත් කර්මය. අසෝලා බැන්නනේ ඒකත් කර්මය. බැනුම් ආපු එකත් කර්මය. ඒ කතන්දරේ හැයෙන්නේ නැතු වෙන්නේ ඒකත් කර්මය. අසෝලාට බැන්නේ නැනේ ඒකත් කර්මය. ඒ මනසට බැන්නේ නැහැ ඒකත් කර්මයලු. මේ විදිහට පටලලා අඳුන ඔළුවවල් තනියෙන් කියවෙනවා. ඉතින් කවි කෙනෙක් ඉන්නවා සමහර ඔළුවවල්. ඇයි? නිවැරදි වැටහීම නැතුව නිසි ගුරුවරයෙක් නැතුව විදර්ශනාව කියන්නේ මොකද්ද කියන එක හරියට දැනගන්න නැතුව ඔයේ වඩලා ඔළුව අවුල්. පැහැදිලිද? ඔබ වහන්සේ පළවෙනි පුණුව, දෙවෙනි පුණුව, තුන්වෙනි පුණුව, හතරවෙනි පුණුව ඉවර කළාම ගවේෂණය කරන්න මමයි ඔබ වහන්සේට මාතෘකාව දෙන්නේ. ඒ මාතෘකාවට සීමාවකුත් දෙනවා. මෙන්න මෙතනින් යට ගවේෂණය කරන්නේ නැහැ කියලා. ඒ සීමාව තුළ ඔබ වහන්සේ ගවේෂණය කරන්නේ කොහොමද? ගවේෂණය වෙන්නේ කොහොමද? ඒ අඩුපාඩු ඔක්කොම මම හදනවා. ගවේෂණය කළ යුතු පටිපාටියක් තියෙනවා. පාරක යන්න මාර්ග නීති තියෙන. ඒ වගේ ගවේෂණයට මාර්ග නීති තියෙනවා ඒකට. මෙන්න මේ විදියටයි ගවේෂණය වෙන්න ඕනි කියලා. ඒ විදිහට ඉස්ලාම් පඨවි මට්ටමේ ගවේෂණය, ආපෝ මට්ටමේ ගවේෂණය, වායෝ මට්ටමේ ගවේෂණය, තේජෝ මට්ටමේ ගවේෂණය. කැටගරි 4කින් ගවේෂණය කරාම ඒක නිමා වෙනවා. ඒ රිසල්ට් එක ගත්තාම ඒක ඉවරයි. එතනින් යන්න රැතිස්සේ කල්පනා කරන්න. කල්පනා කරගෙන ගිහලා කජුගය හැප්පෙන්නේ නැහැ. එහෙම මානසික ලෙඩ වෙන්නේ නැහැ. තාපසය කියලා කියන හොඳට 100න් ඉන්න, හොඳ පෞරුෂත්වයෙන් ඉන්න, හොඳ පැහැදිලි මනසක් තියෙන කෙනෙක්. අවුල් වෙච්ච මානසිකත්වයෙන් ඇසිරෙන්නේ නැහැ. නිසා ගවේෂණය කරන වෙලාවෙ විතරයි ගවේෂණය කරන්නේ. පැය 24ම ගවේෂණය කරන්නේත් නැහැ. එකම කාරණාව ඕනකට වඩා හිතන්නේත් නැහැ. ඒකේ සීමාවට ඉතුවයි කත්තරියා. ඒක සාරාංශ කළ අත්තරියා. ඒ විදිහට මනස නිතරම පරිස්සම් කරගන්න. ගවේෂණය කරපු ගොඩාක් කට්ටියට අවුල් වෙලා තියෙනවා. එහෙනම් ඒව හරියට නිවැරදිව පැහැදිලිව දැකලා ඒ සීමාව තුල හිඳගෙන ගවේෂණය කරන්න. නිතරම අපේ සීමාව අපි දැනගෙන ඉන්න ඕනේ. එතනින් එයාට යන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? ලෞතර තථාගතයන් වහන්සේට තේරුම් ගන්න පුළුවන් ටික අපට තේරෙනවද? එහෙනම් දැන් ඒ ටික තේරුම් ගන්න ගියොත් මොකද වෙන්නේ? ඔළුව අවුල් වෙනවා. අපට තේරෙන්නේ අපේ ප්‍රඥාව එච්චර දියුණු නැහැ. අපි ශක්තිමත් නැහැ. අපට එවැනි ගැඹුරින් නාම රූප වටා ගැනීමේ මානසිකත්වයක් නැහැ. එහෙනම් අපේ සීමාව නිතරම දැනගෙන ඒ සීමාවට සාපේක්ෂව තමයි වා ගවේෂණය කරන්න ඕනේ. පැහැදිලිද?